හීනේ දීක වස්සානේ හැමන මාලියයි මාගේ හීනේ මාගේ ආයෙත් මායයි මාළඟේ. හයි ඔයාලට කොහොමද? වෙනද වගේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් මෙතන දවස් 2ක විතර vlog එකක් තමයි තියෙන්නේ. මට ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා දවස් දෙකේම. හරිම පුංචි vlog එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ යන්නේ මල්ලිගේ ෆෝන් එකේ ටෙම්පර්ඩ් එක ගහ ගන්න. ඊට පස්සේ ටෙම්පර්ඩ් එක ගහගෙන අපි ආවේ මාළුවෙක් අරගෙන යන්න. අර ඇති කරන මාළු. අපිට ඔතන විනාඩි 5ක් 10ක් විතර ඉන්න වුණා. මොකද අපි ගිහිපු වෙලේ වහලා තිබ්බේ. සීයා එනකන් අපිට ටිකක් වෙලා එතන ඉන්න වුණා. ටිකක් වෙලා යනකොට සීයා ආවා. අපි දැන් බලමු මං ළඟ ඉන්නේ ෆයිටර් කෙනෙක් නේ. මම ෆයිටර් කෙනෙක් ගන්න තමයි ඔය හිතන් යන්නේ. හිතන් ගියාට මම ෆයිටර් කෙනෙක් නෙවෙයි ගන්නෙ. එතනට ගියාම පිස්සු හැදෙනවා. පාට මාළු එක જાති මාළු ගොඩාක් ඉන්නවා එතන. අපිට කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඔය ඔතන ඉන්න ෆයිටර්ස්ලා මේ මල්ලි පෙන්නනවා මට ලස්සන අය. ඒනට ඔතන මං ෆයිටර් කෙනෙක් නෙවෙයි ගන්නෙ. මෙන්න මෙයා කිව්වේ එතන ජෝඩු දෙකක් ගත්තා මම. මේගොල්ලත් ෆයිටර්ස්ලාගේ වර්ගයක් කියලා තමයි කිව්වේ. ඔය ඉන්නේ මගේ අලුතෙන් එකතු වුණු යාළුවෝ ටික තමයි. මං හිතන් ඉන්නවා එක වර්ග වලින් මාළු හදන්න. බලමු ඉස්සරහට මම මගේ වීඩියෝස් වලින් ඔයාලට පෙන්නන්න. මේ ඉන්නේ මල් ළඟ හිටපු ෆයිටර්. අපි එදා මියුසිකල් ෂෝ එකක් තිබිලා ඒක බලන්න ගියා. මට එදා ගන්න පුළුවන් වුණේ ඔය වීඩියෝස් ටික විතරයි. ඊට පස්සේ මේ සෙනසුරාදා දවස් 25 වෙනිදා අපේ ගෙදර මිනිස්සු අල්ලගන්න හරි අමාරුයි වීඩියෝස් වල කියන්නේ අල්ලගන්න එපා කැතයි. අපේ නංගි තමයි ටිකක් හරි වීඩියෝස් වලට ඉන්නේ. ඔය දෙකට විතර ඇති මට ආස්පාස් කරන ඒවා වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මේ මගේ උදේ නැගිටිනකොට ෆෝන් එකේ charge තිබ්බේ නැහැ. ඉතින් වීඩියෝස් ගන්න බැරි වුණා මට. මං ඔය නෑවේ දෙකමාරට විතර ඇති. ඊයේ මං ඔය බෝල් දෙක මස් කරලා තමයි දැම්මේ. ඊට අර ෆයිටර් ඉන්න එක මුකුත් වෙලා නැහැ. අර අලුතෙන් ගෙනාපු අය ටිකක් අර මේ අවුල් වෙලා බෝල් එක දුඹුරු පාට වෙලා. මම හරි මාස දෙයක් තමයි ෆිල්ම් රිවිව් බලන එක. මං ගොඩක් බලන්නේ රූ සිනමා එකේ. ඔයාලත් බලනවද? මාර ෂෝක් ඒවා. පැය දෙකක් විතර තියෙන ෆිල්ම් එක මම විනාඩි 15 විතර ඉවර කරනවා. ඊට පස්සේ මං චුට්ටක් නිදාගන්න කියලා ගියාම මට කලින් එයා තමයි කාමරේට ගිහිල්ලා ඇඳට නැගලා තින්නේ. හරි ආඩම්බරයි ඔහොම හිටියට. ඔය වෙලෙත් මට ගොරවනවා මං අල්ලන් ඉන්නවා කියලා. ඔය හවස 5 විතර ඇති. මම නෙවෙයි ඔය වැඩේ කර හිටියේ අපේ අක්කා. මට කෑ ගහලා කිව්වා මේ ඔයා කරන්න ලස්සන ෂොට් එකක් ගන්න පුළුවන්. එහෙම කියලා ඊට පස්සේ මම තමයි ඔය වැඩේ කරේ. ඔය ඔතන අපේ අම්මා කියන දේ හරියටම කියන කෙනාට මම gift එකක් දෙනවා. ඊට පස්සේ අපි ළඟ තියෙන කඩේට ආවා බිස්කට් මොන හරි අරගෙන යන්න.
මගේ ඉතින් ඕන දෙයකට ඕන ගමනකට ඕන මෝඩ වැඩකට සපෝට් එක දෙන මෝඩ් නංගි තමයි ඔය ඉන්නේ. කියන්න තරම් කිසි වරදක් නෑ ෂෝක් කෙල්ල. එලිෆැන්ට් හවුස් එකෙන් මම හිතන්නේ අලුතෙන්ම ගහපු එක අර ටෙඩි බෙයා වගේ ඉන්න එක මාර කියුට්. හැබැයි මේ අර 2 බාර් එක ඒ රහම තමයි. ඉතින් ආයෙම දවසක මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ.